හායි ඔයගොල්ලන්ව මම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්න යන්නේ ඥාන කතා. ඉතින් මම ආස කෑමක්. මං හිතනවා ඔයගොල්ලෝත් ආසයි ඇති කියලා. අපි මමත් කලින් හදලා නැහැ. හැබැයි අද හදලා බලමු. මුලින්ම මම ගත්තා සීනි ග්‍රෑම් 100ක්. ඒකට බටර් ග්‍රෑම් 40ක් ඕනේ. ඉතින් මම බටර් ග්‍රෑම් 40 දැන් දාගන්නවා සීනියකට. ඊට පස්සේ මේ දෙක හොඳට මික්ස් කරමු. බටර් ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න ඕනේ. මම ෆ්‍රිජ් එකෙන් එහෙමම ගත්ත හින්දා චුට්ටක් ගල් වෙලා වගේ තියෙන්නේ. මේක මික්ස් කරද්දි හරියයි. ඥාන කතා කියන්නේ අපි සාමාන්‍යයෙන් කඩෙන් ගන්න දෙයක් පොඩි කාලේ. ඉතින් ගොඩ කාලෙකට පස්සේ මට හිතුණා මේක හදලා බලන්න. මම කවදාවත් හදලා නැති නිසා මට හිතුණා මේක හදලා මොන වගේද කියලා බලන්න ආසාවක් හිතුණා. ඉතින් ගිහින්ද තමයි හැදුවේ. නැත්තම් පැණි රස කෑම වැඩි හැමෝටම හොඳ නැහැනේ. ඒ වුණාට ඉඳලා හිටලා මේ වගේ දෙයක් හදුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හැන්ද මාරු කරා. මොකද මේ වගේ එකකින් පත්තකින් වගේ කවලම් කරන ලේසි හින්දා. ඊට පස්සේ සීනි ටික දිය වෙන්නේ නැති හින්දා මම බිත්තරේ දැන් එකතු කරා. මොකද වතුර ගතිය නැති නිසා සීනි බිත්තර එකක් එකතු කරේ. ඒක දැම්මහම ඉක්මනට දිය වෙන හින්දා මම ඒක දැන් එකතු කරගත්තා. දැන් අපිට ලේසි සීනි ටික ඉක්මනට දිය කරගන්න. මේ විදියට අතින් ඔයගලන්ට මේ බීට් කරන්න පුළුවන්. බීට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. දැන් බටර් සීනි බිත්තර ඒ ටික දිය වෙන අතරෙදි මම වැනිලා එකතු කරනවා. වැනිලා හැඳි තේ හැඳි වලින් දෙකක් එකතු කරගමු. වැනිලාත් එකතු කරගෙන අපි මේ ටික හොඳට මික්ස් කරගමු. වැනිලා එකතු කරාම මේකට හොඳ සුවඳක් එනවා. ඉතින් කේක් සුවඳක් වගේ එන්නේ. හැදෙද්දිත් ඒක ගොඩක් සුවඳ එයි. ඉතින් වගේම මම මේකට පාන් පිටි අරන් තියෙනවා ග්‍රෑම් 250ක්. ඒක මෙහෙමයි. පාන් පිටි ග්‍රෑම් 200කුත් කිරිපිටි ග්‍රෑම් 50කුත් ගන්න පුළුවන්. මං අරගෙන තියෙන්නේ පාන් පිටි විතරයි. ඔයගොල්ලන් කැමති නම් තව රස වැඩි කරගන්න කිරිපිටිත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ බේකින් පවුඩර් මම තේ හැඳි එකක් එකතු කරා. දැන් තව එකක් එකතු කරගන්න. ඔන්න ඔය විදියට බේකින් පවුඩර් එකතු කරගත්තා. ඊට පස්සේ අපි ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගමු. ඊට පස්සේ මේ ටික හොඳට වෙනමම ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට කවලම් කරගමු. ඊට පස්සේ ඒ අතරෙදි සීනි ටික දිය වෙලා තියෙනවා නම් අපිට මේක එකතු කරන්න පුළුවන්. මේ ටික මුලින්ම කවලම් කරගමු. නැත්නම් බේකින් පවුඩර් එකම තැනක හිටින්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ මේ බැටර් එක හොඳට දිය වෙලා තියෙන්නේ. අපි තව චුට්ටක් දිය කරගමු සීනි කැට ඉවත් වෙනකම්. මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්. පොඩි ළමයෙක්ට උනත් මේක හදාගන්න පුළුවන්. මොකද ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ අන්තිමටනේ. ඉතින් oven එකට දාන්න ඒ වෙනකම් කරන හැම ස්ටෙප් එකක්ම පොඩි කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකට බැටර් එකට පිටි ටික ටික දාලා හොඳට මික්ස් කරගමු. දැන් පිටි මෙතන ග්‍රෑම් 250ක් තියෙනවනේ. ඒක දාන්නේ නැහැ එකපාරම. ඒකෙන්ද
චුට්ට හැන්ද වගේ තමයි දාන්න ඕනේ. මොකද මේක නැත්තම් කැටි වෙනවා. අන්තිමටම ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන්. ඒත් දැන් මෙතන දියාරු ගතිය වැඩි නිසා මුලින්ම ටික තමයි දාන්න ඕනේ. එතකොට අර කැට වෙන එක අඩුයි. අපි ඒ විදිහට ටික මික්ස් කරගමු. මේක අනිත් එක ඔයගලන්ට හදලා බෝතලයකට දාලා කල් තියාගන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා හවස තේ වේලකට වගේ තියලා ඔයගලන්ට කන්න පුළුවන්. නරක වෙන දෙයක් නෙවෙයිනේ. ඒක නිසා ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්. පොඩි ළමයි එහෙම ඉන්න ගෙවල් වල නම් ගොඩක් ඒගොල්ලෝ ආස වෙයි. පැණි රස කෑමට කැමති නිසා. ඉතින් මම දැන් පිටි ටික එකතු කරගන්නවා. මේ විදියට ටික එකතු කරගන්නකොට මේ කැට වෙන එක අඩුයි. මේ විදියට හැන්ද එකතු කරගන්න. මේ වගේ කෑමක් පොඩි ළමයින්වත් එකතු කරගෙන හදන්න පුළුවන්. ඒගොල්ලන්ටත් හදන්න දෙන්න පුළුවන්. ගොඩක් කෑම හදනකොට දැන් ලිපේ තියෙන හින්දා ගොඩක් කෑම ඒගොල්ලන්ට හදන්න දෙන්න බෑනේ. ඉතින් මේ වගේ කෑමක් නම් හරිම ලේසි. ඉතින් ඒගොල්ලන්වත් එකතු කරගෙන ඔයගොල්ලන්ට හවසකට හදලා රස බලන්න පුළුවන්. මම දැන් පිටි ගොඩක් භාගයකට වඩා දාලා තියෙන්නේ. දැන් මේ බැටර් එක ටික ඝන වෙනවා. ඉතින් මේකට වතුර මුකුත් දාන්න එපා. මේ අපි ගත්ත ප්‍රමාණ හරියටම හරි. ඉතින් ඒ හින්දා මේක කවලම් කරද්දි හරි පදම එනවා. සීනි බිත්තර ඒ මිශ්‍රණය ටික ඝන වෙද්දි අපිට හරි පදම ගන්න පුළුවන්. තාම මේක අතේ ඇලෙන පදමක්නේ. ඉතින් තව පිටි ගොඩක් ටිකක් තියෙනවා දාන්න. දැන් ඔයාලට පේනවා ඇති දැන් මේකේ කැට ගැහිලා තියෙන ප්‍රමාණය අඩුයිනේ. දැන් වතුර ගතිය අඩු නිසා ඒ හින්දා දැන් අපිට වැඩිපුර පිටි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම හැන්ද අයින් කරලා අතින් අනා ගන්නවා. මේක සාමාන්‍යයෙන් රොටි පදම වගේ බෝලයක් යන විදියට හොඳට පිටි ටික අනා ගන්න තමයි තියෙන්නේ. මෙහෙම පෙනුනට මෙතන පිටි වැඩි වගේ පෙනුනට මේක හොඳට අනලා ගන්නකොට හරියට ගානටම එනවා. මාත් ඔයාලත් එක්කම තමයි මේක හදන්න හිතුවේ. ඉතින් මම හිතනවා හරියට මේක හොඳට එයි කියලා. අපි බලමු කොහොමද කියලා. ඊට පස්සේ මේ විදියට බෝල හදලා අතින් අල්ලෙන් තලා ගත්තාම මෙන්න මේ වගේ හැඩයට එනවා. අත ටිකක් බොකුටු කරලා පැතිලි කරාම ඔයගොල්ලෝ දන්නවා මේ විදියට හදාගන්න පුළුවන් නේ. ඊට පස්සේ මේ ටික අපි මෙන්න මෙහෙම එක ගානකට ඔයගොල්ලෝ බෝල හදනකොට එක ගානකට අරන් ඊට පස්සේ චුට්ටක් තලන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වතුර බේසමක් අරගෙන ඒකට බ්‍රෂ් එකක් දාලා මේ විදියට චුට්ටක් අර සීනි ටික අලව ගන්න ඕන හින්දා මේක වතුර වලින් චුට්ටක් තෙමන්න ඕනේ. ඊට පස්සේ සීනි භාජනයකට සීනි ටිකක් දාලා මේ විදියට ඒක අනිත් පැත්ත හැරෙව්වම සීනි ඇලෙනවනේ. එතකොට මේ ඥාන කතා එකේ සීනි ටික කෙලින්ම ඇලවෙනවා. අපි තව එකක් කරලා බලමු. ඒ වගේම නම් පොඩි ළමයින්ට දෙන්නත් පුළුවන් ගෙදරදී හදනකොට.
ඒ වගේ දෙයක් එයාලට කරන්න පුළුවන් ඒගොල්ලෝ ආස වෙයි. ඉතින් මේ විදියට මම ඒ ටික බේකින් ට්‍රේ එකක තියාගන්නවා. ඉක්මනට මේ වැඩේ කරන්න ඕනේ නැත්නම් සීනි දිය වෙන්න බලන නිසා. ඉතින් ඉක්මනට ඒ වැඩේ ටික කරලා oven එකට දාලා ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ oven එක හැටියට මට හරියටම සෙල්සියස් ගාන කියන්න බැරි වුණාට ඔයගොල්ලන්ට මේක වීදුරුවෙන් බලලා ගන්න පුළුවන්. ඉතින් මමත් මේ විදියට oven එකට දාලා හදලා ගත්තේ මෙන්න මේ විදියට තමයි ආවේ. ඉතින් හරිම රසට තිබ්බා. කිරිපිටි දැම්මේ නැහැ කියලා වෙනසක් තිබ්බේ නැහැ. හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න ගිහින් එන්නම්. බයි.